අයිබෝන් හැමෝටම. අද සිනටොක් සරහා මම කතා කරන්නේ ලෝකයේම මග බලාගෙන හිටපු හැබැයි මාව නම් සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් කරපු නිර්මාණයක් ගැන. ඒ තමයි BBC ආයතනයෙන් අලුතින්ම ගෙනාපු Lord of the Files ටෙලි කතා මාලාව. විලියම් ගෝල්ඩින්ගේ මේ නවකතාව කියන්නේ මිනිසයා තිරිසනෙක් වෙන හැටි කියන රළු කතාවක්. හැබැයි මේ අලුත් සීරීස් එක බලද්දි මට හිතුනේ මේක දූපතක අතරමං වුණු ළමයින්ගේ කතාවක්ද එහෙම නැත්නම් එහෙම එකක් නෙමෙයිද කියලා. ඉතින් මේ තියෙන මේ අඩුපාඩුකම් දැක්කහම 1963 සහ 1990 නිර්මාණ කොයිතරම් විශිෂ්ටද කියලා මට හිතුණා. අද අපි කතා කරමු මේ ගැන. පරණ රසිකයෝ විදිහට අපි දන්නේ Lord of the Files කියන්නේ දහඩිය, මඩ, ලේ සහ ම්ලේච්ඡත්වයේ පිරුණු කතාවක්. හැබැයි මේ අලුත් පරම්පරාවට ගැලපෙන්න හදපු කතාවේ මේ කතාවේ එහෙම කිසිම රළු බවක් අපිට පේන්නේ නැහැ. මේක ඇත්තටම අද ලෝකයට අවශ්‍ය නිර්මාණයක්ද නැත්නම් හුදෙක් නව පරම්පරාවේ පිරිසිදු ප්‍රතිරූපය රකින්න හදපු එකක්ද? අද අපි මේකේ තාර්කික පැත්ත ගැන කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. 1963 සහ 1990 චිත්‍රපට දෙක බලපු රසිකයන්ට මේ සීරීස් එක බලනකොට දැනෙන්නේ ලොකු අමුත්තක්. ඔව්. පරණ නිර්මාණවල අපි දැක්ක ශිෂ්ටාචාරයේ ඇඳුම් ගැලවිලා දරුවෝ සබහාදහමෙම කොටසක් වෙන හැටි. හැබැයි මේ 2026 සීරීස් එකේ නොඉඳුල් ගතියක් තියෙනවා. මේක හරියට ලක්ෂරි කැම්පේන් එකක් වගේ. පරණ රසිකයෝ බලාපොරොත්තු වුණු මේ මානසික බිඳ වැටීම නැත්නම් සයිකොලොජිකල් බ්‍රේක් ඩවුන් එක වෙනුවට මෙතන තියෙන්නේ නූතන දරුවන්ගේ ගැටලු කිහිපයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මේක විලියම් ගෝල්ඩින්ගේ මුල් කතාවේ ආත්මය නැත්නම් සෝල් එක නැතිවීමක් විදිහට අපිට පේනවා. සීරීස් එකේ පෙන්වන විදිහට අද කාලේ ළමයි කැලේක අතරමං වුණොත් ඔවුන් සති ගණනාවක් යනකම් ඔවුන්ගේ ඇඳුම් පිරිසිදුව තියාගෙන ඉද. යථාර්ථවාදීව අපි ගත්තොත් එහෙම අද කාලේ ළමයෙක්ට ස්මාර්ට්ෆෝන් එකක් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් නැතුව දින කීපයක් ඉන්න එක මහා වදයක්. එහෙනම් එහෙම පිරිසක් කැලේක තනි වුණොත් ඔවුන් මීට වඩා දරුණු විදිහට ව්‍යාකූල වෙන්න ඕනේ නැද්ද? හැබැයි මේ කතාවේ ළමයි හරිම විනයගරුකයි වගේ පේනවා. ඔවුන් වතුරට පනිනකොටවත් ඇඳුමක්වත් ගලවන්නේ නැහැ. ඇයි අද කාලේ ළමයි තරම් ලැජ්ජාශීලීද නැත්නම් වෙන දෙයක්ද? එහෙම නැත්නම් මේක අධ්‍යක්ෂකවරයාගේ සහ නිෂ්පාදකවරයාගේ පොලිටිකල් ප්‍රොබ්ලම් එකක්ද? ඔවුන්ට ඕනේ නැද්ද ළමයිගේ නිර්වත පෙන්වන්න? එහෙම නැත්නම් අපි දන්නවා නිර්වත පෙන්වීම ප්‍රශ්නයක්. නමුත් ඒ පෙන්වන විදි සහ ක්‍රම තියෙනවා. ම්ලේච්ඡත්වයේ පෙන්වන එක ඒකත් ගැටලුවක්ද? හැබැයි ඒකෙන් වෙන්නේ මේ කතාවේ තියෙන රියැලිටි එක යථාර්ථය බිඳ වැටෙන එක නෙමෙයිද? මේ ළමයි ඇයි කිලුට වෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඒක බෑඩ් කන්ටිනියුටි ප්‍රොබ්ලම් එකක්ද? දින ගණනාවක් නාන්නේ නැති එකම ඇඳුම අඳින ළමයින්ගේ කලිසමේ එක මඩ පැල්ලමක්වත් නැති වෙන්නේ කොහොමද? ඊටාම කුඩා දරුවෝ පවා අවසානයේ වෙනකම්ම හරිම පිරිසිදුව පිළිවෙලට ඉන්නේ කොහොමද? ඔවුන් කැලේ ඇතුලේ දුවන්න පනින්නේ නැද්ද? ඔවුන් මේ නිදහස අත්විඳින්නේ නැද්ද? එහෙම නැත්නම් මේක බෑඩ් කන්ටිනියුටි එකක්ද? එහෙම නැත්නම් මේක අධ්‍යක්ෂකවරයාගේ ප්‍රශ්නයක්ද? ඉතින් ඒ නිසාම ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ ඔවුන් දූපතේ දවස් දෙක තුනක් ඉන්නවා වගේ තමයි. පිරිමි ළමයි කණ්ඩායමක් හැටියට වැඩිහිටියෝ නැති තැනක විශේෂයෙන්ම දූපතක ඉන්නකොට ඔවුන් මුලින්ම කරන්නේ නිදහස විඳින එක නෙමෙයිද? ඇඳුම් සේරම ගලවලා දාලා වතුරෙහිකට පනින්න එක නෙමෙයිද? කෑ ගහන එක උන්ගේ සහජ ගතියක්. ඔව්. නමුත් අනිත් දේවල් හැබැයි මේ සීරීස් එකේ ළමයි හරිම ප්‍රොපර් විදිහට ඉන්නවා. ඔවුන් වහන්නේ අද්දි පවා තමන්ගේ කලිසම ගලවුවට ෂෝට් එක තියාගෙන අලුත්ම ෂෝට් එකක් තියාගෙන ඔවුන් තව මාසකින් වතුරට බැස්සත් ඒ ෂෝට් එක අලුත් විදිහටම තියාගෙන ඉන්න ළමයි පිරිසක්. මේකෙන් පේන්නේ අද කාලේ සිනමාවේ දරුවන්ගේ සහජ හැසිරීම පෙන්වන්න බය වෙලා ඉන්න බවද? මේක ඇත්තටම Lord of the Files කතාවට කරන හානියක් නෙමෙයිද? මොකද මේ කතාවේ මූලික දේ තමයි ශිෂ්ටාචාරයේ ඇඳුම් ගැලවිලා යන එක. අවසාන වශයෙන් මේ නව පරම්පරාවේ Lord of the Files එකෙන් අපිට දෙන්න හදන්නේ පිරිසිදු ම්ලේච්ඡත්වය කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි ම්ලේච්ඡත්වය නම් කවදාවත් පිරිසිදු වෙන්නේ නැහැ. අද කාලේ දරුවන්ට මේක බලලා හිතන්න පුළුවන් සර්වයිවල් කියන්නේ හරිම ලේසි දෙයක් කියලා. එහෙම තමයි මට නම් හිතෙන්නේ. හැබැයි පරණ රසිකෙක් විදිහට අපි කැමති අර මඩ තැවරුණු දහඩිය දමන ඇත්තටම බය හිතන ඇඳුම් ඉරාගත්ත ඒ බය හිතන දූපතක ජීවත් වෙන සර්වයිවල් කණ්ඩායමක් වෙච්ච ළමයි ටිකට. BBC එක මේ කතාව පිරිසිදු කරන්න ගිහින් ඒකේ තියෙන සාරය විනාශ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මේක දූපතක තනි වුණු දරුවන්ගේ කතාවකට වඩා නිකන් ස්කූල් ට්‍රිප් එකක් ගිහිල්ලා දවස් දෙක තුනක් කොහේ හරි අතරමං වෙලා ඉන්න කොල්ලෝ සෙට් එකක් කියලා මට හිතෙනවා. අද කාලේ ළමයි ඇත්තටම මෙහෙමද? ඒක හරිම ගැටලුවක්. ඉතින් ඔබ මොකද ඒ ගැන හිතන්නේ? අපිට පල්ලෙයන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි ඒත් එක්කම සිනටොක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහලා